ඇත්තටම එදා එහෙම දෙයක් වුණේ නෑ. ඇත්තටම සමරේට වෙන කෙනෙක් හිටියද? ඉතින් ඔය රෑබන් නිකන් අවුලක් නැසේ. අඩෝ දැන්වත් ඔබ අමතක කරපන් බා. ඉතින් ඕක අඩෝ මට ඒක අමතක කරන්න බෑ බා. මේ ආපන්කෝ. අඩෝෙන් පොඩි දේවල් ටිකක් දැනගන්න තියෙනවා. ආපන්. අපි අර පැත්තට පොඩ්ඩක් ගිහින් කතා කරමු. ඉන්න කතා කරන්න බෑ බා. ඒ බන් තරුවා මට ඇත්තටම කිව්වා එදා මොකක්ද උනේ? කෝල් එක කට් කරන්න වැඩි නිසානේ. කෝල් එක කට් කරනකොම ආයෙ ගන්න එපා. කියන්න ඉක්මනට කියන්න මට වැඩ තියෙනවා. මට ඇත්තටම කියන්න. මගේ මාට මොකක් හරි වැරද්දක් වුණාද? මන් දන්නේ නෑ ඒක. එහෙනම් ඇයි මට මෙහෙම කරන්නේ? ඔයාට වෙන කෙනෙක් ඉන්නවද? ඔව් ඉන්නවා. දැන් හරිනේ. ආයෙ මම මැසේජ් දාලා වද දෙන්න එපා. ඊට පස්සේ මං යාට කෝල් ගත්තා. මැසේජ් දැම්මා. ඒත් එයාගේ ෆෝන් එක වැඩ කරේ නෑ බා. මං යාව කන්ටැක්ට් කරගන්න try කරා. ඒත් වැඩේ හරි ගියේ නෑ. පුළුවන් හැම දෙයකින්ම බැලුවා. ඒත් කවුරුත් මට කිසිම උදව්වක්වත් කරේ නෑ. මට හිතා ගන්න බැරි එකම දේ ඇයි බං එයා මට ඒක බොරුවක් කරේ? මචං කතාවක් කියන්නේ. ඒ මොකද්ද බං? සුදු මට ඔයාලට දැන් කියන්න තියෙනවා. මොකද්ද? දැන් නෑ බය වෙන්න එපා. කෙනෙක්ට යන්න නෙමෙයි. එහෙනම් මම සුදුගේ ගැන වැරදිද කියන්නේ? ඔව්. ඇත්තටම එදා එහෙම දෙයක් වුණේ නෑ. ඇත්තටම සමරේට වෙන කෙනෙක් හිටියද? එතකොට ඇයි සඳුනි දරුවට බොරු කිව්වේ? ඇත්තටම සඳුනිගේ තාත්තට කැන්සර් එකක්. එයාගේ අම්මටත් අසනීප නිසා වැඩිට යන්න බැහැනේ. ඒ නිසා සඳුනි ජොබ් එකකට යන්න පටන් ගත්තා. සඳුනි දන්නා අය කරුණ ඇත්ත කිව්වොත් කරුයාගේ තියෙන ඩ්‍රීම් ඔක්කොම අතහැරලා දාලා ඒක සඳුනිට උදව් කරනවා කියලා. ඒකයි කරුව එයාගෙන් ඈත් වෙන්නේ. මං කැමති නෑ මගේ යාළුවාට නරක නමක් ගෑනවා. ඒක නිසා ඔයා මේක කරුවට කියන්න. ඔන්න ඔබයි බං හිතා ඇත්තටම වෙලා තියෙන්නේ.